ස්වභාවයේ සිටින සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ මේ givisuma සහ ඒ පසුබිම පිළිබඳව සෑහෙන අදහස් දක්වීමක් සිදු කරා. මම බලාපොරොත්තු වෙන මූලික වශයෙන් කාරණා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්න. එකක් තමයි මෙම givisumේ තිබෙන අඩංගුව කුමක් වුණත් එම givisumෙන් සිදුවෙන බලපෑම පිළිබඳ කාරණා කුමක් වුණත් ඒ පිළිබඳව දෙවනුව මම කතා කරන්නම්. මේ ආණ්ඩුවට මෙවැනි givisumක් සඳහා එළඹීමට ජනවරමක් තිබෙනවාද කියන කාරණය සහ ඒ සමගම බැඳුණු තවත් දෙයක් තමයි ඒ සඳහා ඒ අය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය නිවැරදිද කියන කාරණය. මම හිතන්නේ මේ කාරණා මේ කාරණේ ඉතා වැදගත් දෙයක්. එකක් තමයි අපි දන්නවා මේ ආණ්ඩුව බලයටපත් වෙනකොට ඒක පිටිපස්සේ හිටපු ව්‍යාපාර ඒ සඳහා අත්සන් කරපු givisum අවබෝධතා givisum මේ අනාදී කිසිම දෙයක මේ කිසිම තැනක කිසිම විදිහකින් තිබුණේ නැහැ. මෙවැනි givisumක් කරා යන ගමනක් පිළිබඳ ඇගවීමක් කෙනෙකුට කියන්න පුළුවන් එවැනි පොදු ලියකියවිලිවල පොදු ප්‍රතිපත්ති සාකච්ඡාවල මෙවැනි නිශ්චිත කාරණා සම්බන්ධ වීම බලාපොරොත්තු වෙන්නේ නොහැකි කියලා. නමුත් අපි දන්නවා මේ givisum පිටිපස්සේ මේ givisum වනාහි එවැනි යම්කිසි නිශ්චිත කාරණයක් පමණක් නෙමෙයි යම්කිසි ආර්ථික දිශානතියක ප්‍රකාශනයක්. ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත් කිරීම පිටිපස්සේ තිබුණ ව්‍යාපාර වල ආර්ථික දැක්ම දිහා බැලුවොත් අපිට පේනවා පැහැදිලිවම මේ givisum මගින් ඉදිරිපත් කරන ආර්ථික දැක්මට වඩා හාත්පසින්ම වෙනස් ආර්ථික දැක්මක් තමයි මේ සාකච්ඡාව තුළ තිබුණේ. ඒ නිසා පළවෙනුව ඉතා වැදගත් දේ තමයි මේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කිසිම ජනවරමක් නැහැ කියන එක. දෙවැනි කාරණය තමයි මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ගය. අපි දැක්කර කලිනුත් කිව්වා හයිඩ් පාක් ස්ථානයේම පැවතුණු එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරපු ඒ උද්ඝෝෂණයේදී ඒ උද්ඝෝෂණය ඉදිරිපත් කරුණේ මේ එක්කා givisumට විරුද්ධ ව්‍යාපාරය එක්තරා විදිහක මේ රටේ තරුණයින්ට රැකියා දශලක්ෂයක් ලබා දීමට විරුද්ධව ගොඩනගෙන ව්‍යාපාරයක් කියලා. දැන් මේක මම හිතන්නේ ඊටාම වැරදි පමණක් නෙමෙයි මේක වංචනික ප්‍රකාශයක්. දැන් අපි දන්නවා ඒක දැන් මෙතන කතා කරපු සෑම කතිකයෙක්ම කිව්වා මේ givisum සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් අපි දන්නවා මේ සඳහා සැලකිය යුතු අපේ සමාජයේ වෘත්තික ක්ෂේත්‍රය තුළ ඉතා බරපතල විවේචනයක් තිබෙනවා. මම හිතන්නේ ආණ්ඩුවක් මුලින්ම සැලකිල්ලට ගත යුතු දෙයක් තමයි යම්කිසි ඔවුන් විසින් අනුගමනය කරන කිසියම් ප්‍රතිපත්තියක් ඒ මගින් බලපෑමට ලක්වීමට නියමිත ජන කොටස් අතරේ ඒ සම්බන්ධයෙන් විශාල විවේචනයක් ගොඩනගෙනවා නම් ඒ සම්බන්ධව නොඇසූකන්ව කටයුතු කිරීමට කිසිම අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට නැහැ. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මය. ඉතින් අපි දන්නවා ඒ නිසා මේ givisumට විරුද්ධව අදහස් පළ කරන පිරිස් ඒ මගින් Tamanගේ වෘත්තීන්ට බලපෑමක් සිදුවන බව අහිතකර බලපෑමක් සිදුවන බව ඉතා දැඩිව ප්‍රකාශ කරන පිරිස් විසින් ඉදිරිපත් කරන කිසිම කාරණයකට බැරෑරුම් ලෙස පිළිතුරු දීමට මම හිතන්නේ මේ ආණ්ඩුව වෙනුවෙන් මේ givisumේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පිරිස් සමත් වෙලා තිබෙනවා කියලා. ඒ වෙනුවට ඊටාම එක්තරා විදිහක මේ givisumට විරුද්ධව ඉදිරිපත් වෙන දියත් වෙලා තිබෙන ව්‍යාපාරයට අවලාද නැගීම සහ ඊට ඊටාම ජනප්‍රිය විදිහේ විරෝධය දක්වීමකට වඩා දෙයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව අපි දන්නවා මේ ආණ්ඩුව බලයටපත් වීම සඳහා වූ දියත් වූ ක්‍රියාමාර්ගය තුළ ඊටාම බරපතල සාකච්ඡා වෙච්ච දෙයක් තමයි සමාජීය ප්‍රජාතන්ත්‍රීකරණය සහ
යහපත් ආණ්ඩුකරණය කියන එක. ඒ වගේම පාරදර්ශකභාවය ඉතා වැදගත් දෙයක්. දන්නවා මේ ආණ්ඩුවේ සිටින පිරිස් පහුගිය ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරපු ප්‍රධානම විවේචනයක් තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දක්නට තිබෙන පාරදර්ශකභාවයක් රහිත වීම පිළිබඳ ගැටලුව. ඉතින් මම හිතන්නේ අපිට මේ එක්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවේදී ඊටම බරපතලව දක්නට ලැබෙන දෙයක් තමයි මේ පාරදර්ශකභාවයක් නොමැති වීම. මේ නිසා අද මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයේ පරීක්ෂාවට ලක් වෙන ලිට්මස් පරීක්ෂාවක් බවට එක්තරා විදිහක මේ එක්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡාව පත් වෙලා තිබෙනවා. ඒක මේ ගිවිසුම වගේ යහපතක් වෙනවද නැද්ද කියන කාරණය පසකින් තබුවා. ඒ කාරණේ අපි පසුවට සලකා බැලීමට ඉඩ තිබුණත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ක්‍රියාමාර්ගයම අතිශය ගැටලු සහගතයි. ඉතින් මම හිතන්නේ එවැනි ගැටලු සහගත ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මගින්ම අපිට මේ ගිවිසුම සම්බන්ධව සැක පහළ වෙනවා. වෙන ඒ ගිවිසුමේ අඩංගුව පිළිබඳව එහි තිබෙන ආර්ථික පසුබිම පිළිබඳව සාකච්ඡාවට යාමට ප්‍රථමයෙන්ම ඇයි මේ ආකාරයෙන් සැකසහිත ඊටාම ගැටලු සහගත ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මේ අත්සන් කිරීමට මේ තරම් උනන්දුවක් දක්වන්නේ කියන කාරණේම අපිට ගිවිසුම සම්බන්ධයෙන් සැක පහළ කිරීමට හේතුවක්. මම හිතන්නේ ඒ නිසා තමයි ඒ ගිවිසුමේ අඩංගුව සහ ඒ ආර්ථික බලපෑම් පිළිබඳ කාරණේ පසකින් තබුවත් අපි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණයේ පැත්තෙන් සලකා බැලුවත් අපිට මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් ලැබීමට අපිව තල්ලු කරනවා. ඒක වළක්වන්න බෑ. ඊළඟට මම ඊටම කෙටියෙන් ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. නමුත් මම හිතනවා මේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවෙන අහිතකර බලපෑම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඒ තරම් විශාල ආර්ථික විශේෂඥයෙක් වීමට අවශ්‍ය නැහැ. අපි බැලුවොත් ඉන්දියාවේ සහ ලංකාවේ ආර්ථිකයන්ගේ ස්වභාවය අපි දෙගොල්ලෝ ඉන්දියාව සහ ලංකාව කියලා කියන ආර්ථික වශයෙන් තරඟ කිරීමට සමාන මට්ටමින් තරඟ කිරීමට හැකියාවක් සහිත තරඟකරුවන් දෙදෙනෙක් නෙවෙයි. ඒ රටවල් දෙකේ විශාලත්වය පිළිබඳ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. අපි දන්නවා පහුගිය කාලේ ඒ ඉන්දියාව කියලා කියන්නේ ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබන කර්මාන්ත ශාස්ත්‍රයේ විශාල වර්ධනයක් තිබෙන රටක්. නමුත් අපේ රටේ තත්ත්වය වෙනස්. අපේ රටේ එවැනි කර්මාන්ත දියුණුවක් නැහැ. විශේෂයෙන්ම අපේ රටේ ශ්‍රම වෙළඳපොළ යම් යහපත් ලක්ෂණ වගේම යම් අයහපත් ලක්ෂණත් නිසා ඉන්දියාවේ ශ්‍රම වෙළඳපොළත් එක්ක තරඟ කිරීමට හැකියාවක් ඇත්ත ශ්‍රම වෙළඳපොළක් නෙමෙයි. අපි බැලුවොත් අපි දන්න දෙයක් තමයි මම හිතන්නේ මීට කලිනුත් සඳහන් කරා ලංකාවේ ශ්‍රමයේ මිල ඉහළයි සාපේක්ෂ වශයෙන්. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ලංකාවේ සෑහෙන කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච විශේෂයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය නිසා වාමාංශික ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය නිසා ලංකාවේ කම්කරුවන්ගේ ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සවිඥානිකත්වය ඉතාම ඉහළයි සාපේක්ෂ වශයෙන්. මේ නිසා ලංකාවේ කම්කරු කොන්දේසි සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් අර ප්‍රධාන සාකච්ඡා වෙන දෙයක් තමයි ප්‍රාග්ධන ආයෝජන පිළිබඳව. මේ පිළිබඳව කතා කරන මේ පිළිබඳව මේ සහයෝගිතා ආකල්පයක් දාරන මේ ගිවිසුම සම්බන්ධයෙන් මගේ මිත්‍ර මහාචාර්ය කුමාර් ඩේවිඩ් මහත්මයා විමසලා තිබුණා අපි ප්‍රාග්ධනය නැතුව පිටරටින් ප්‍රාග්ධනය ගෙන්න ගන්නේ නැතුව අපි කොහොමද මේ රටේ ආර්ථිකය දියුණු කරන්නේ කියලා. අපි දන්නවා විශේෂයෙන් මේ වකවානුවේ ප්‍රාග්ධනය එක රටක ඉඳලා තව රටකට එන්නේ ඒ ප්‍රාග්ධනයට තිබෙන වාසිදායක කරුණු සැලකිල්ලට අරගෙන. ප්‍රාග්ධනයේ බලාපොරොත්තු වෙන මූලික වාසියක් තමයි කෙසේද ඊටාම නම්‍යශීලී ශ්‍රම කොන්දේසි සහ ලාභ ශ්‍රමයේ යටතේ තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න කියන එක. මෙතන තමයි ගැටලුව මතුවෙන්නේ. අපි දන්නවා ලංකාවේ වෘත්තීය සමිති
ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් ලංකාවේ ශ්‍රමයේ තිබෙන කේවල් කිරීමේ ශක්තිය නිසා ලංකාවේ විශේෂයෙන්ම විදේශ ආයෝජකයින් බලාපොරොත්තු වෙන ආකාරයේ ශ්‍රම වෙළඳපොළක් නෙමෙයි ලංකාවේ තිබෙන්නේ. මේ නිසා අපිට ඔය ආකාරයේ ප්‍රාග්ධන ආයෝජනයක් ඉන්දියානු ප්‍රාග්ධනයක් ලංකාවේ ආයෝජනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ ඒක මිත්‍යාවක් කියන එකයි මගේ අදහස. මේ නිසා මොන ආකාරයෙන් ගත්තත් අපිට ඉන්දියානු ආර්ථිකයත් සමග මෙවැනි ගිවිසුමක් කරහා සම මට්ටමින් ගනුදෙනු කරලා අපිට සාපේක්ෂ වාසි ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා කියලා පෙන්눔 කරන්න බෑ. අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන් ඉන්දු ලංකා ආර්ථික සම්බන්ධතා පිළිබඳව මේ ස්ථානයේ බෙදා හැරපු පත්‍රිකාවකලුත් අපිට පේන්න තියෙනවා. ඊටාම පැහැදිලි විදිහට සාපේක්ෂ වශයෙන් ලංකාවට වෙළඳ වශයෙන් අවාසියක් සිද්ධ වෙලා තිබෙනවා. මේවා ඇවිල්ලා මේවා අමුතුවෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වීමට අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍යයෙන් ආර්ථිකය පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබෙන ඕනම කෙනෙක් දන්න දේවල්. ඒ නිසා මේ කාරණා අමතක කරලා මේ කාරණා පැත්තකින් තිබෙලා කුමක් හෝ අපිට සමහර විට තේරුම් ගන්න පුළුවන් සහ සමහර විට තේරුම් ගන්න බැරි න්‍යාය පත්‍ර මත පදනම් වෙලා මෙවැනි givisum අත්සන් කිරීම ඉතාම භයානක දෙයක්. ඒ භයානකත්වය ඒකට ජාතිකවාදියෙක් වීම හෝ එවැනි දේශප්‍රේමියෙක් වීම හෝ එවැනි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක යම්කිසි රටක ආර්ථිකයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටිනවා නම් යම්කිසි රටක ආර්ථිකයේ දේශීය ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් පෙනී හිටිනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. අපි දන්නවා 1977 මේ රටේ ආර්ථිකය විවෘත කරනකොට ඒ විවෘත කිරීමේ තිබුණ ප්‍රධාන ගැටලුවක් තමයි ලංකාවේ ඒ වන විට යම්කිසි මට්ටමකට වර්ධනය වෙමින් තිබුණු ස්වදේශීය ආර්ථිකය දුර්වල වෙන ආකාරයෙන් තමයි මේ ආර්ථිකය විවෘත කරනු ලැබුවේ. ඒ ආර්ථික විවෘත කිරීම හරහා ඒ වෙන විට කිසියම් විදිහක අපේ ආර්ථිකයේ යම් කර්මාන්ත ශේෂ්ත්‍රවල කෘෂි ශේෂ්ත්‍රවල අපි දන්නවා යාපනයේ ආර්ථිකයේ විශාල වර්ධනයක් සිද්ධ වෙමින් තිබුණා. ඒ ක්ෂේත්‍රයන්ට කිසිම ආරක්ෂාවක් නොසපයමින් ඒ සඳහා ආරක්ෂක ජාලයක් නිර්මාණය නොකරමින් තමයි අපේ ආර්ථිකය විවෘත කරනු ලැබුවේ. ලංකාවේ විවෘත ආර්ථිකයෙන් ලබා ගැනීමට හැකිව තිබූ ඵල නොලැබීමට ප්‍රධාන හේතුවක් තමයි එවැනි ස්වදේශී ආර්ථිකයේ විශේෂයෙන්ම ආරක්ෂාව අවශ්‍යාංග වලට ආරක්ෂාව නොදී ආර්ථිකය විවෘත කිරීම තමයි ඊට හේතුව. මං හිතන්නේ ලෝකේ අද මං හිතන්නේ අසීමිත විවෘත ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින කිසිම සිහි බුද්ධියක් තිබෙන ආර්ථික විද්‍යාඥයෙක් ඉන්නවා කියලා. බටහිර රටවල් වල පවා තමන්ගේ ආර්ථිකයේ විවිධ අංශයන් සම්බන්ධයෙන් ඊටම දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කරනවා. එවැනි තත්වයක් තුල අපි ආර්ථිකයේ ආරක්ෂාව පිළිබඳව කල්පනා නොකරන නම් විශේෂයෙන් අපේ වගේ ආර්ථික තත්වයක සිටින තත්වයක් තුල මම හිතන්නේ ඒක බරපතල භයානක තීරණයක්. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවකට විශේෂයෙන් කෙටි කාලයක් සඳහා බලයටපත් වෙන ආණ්ඩුවකට කිසිසේත්ම අයිතියක් නැහැ එසේ වගකීම් ග්‍රහීත තීරණ ගන්න. මොකද මෙවැනි givisum ආණ්ඩුවක් විසින් අත්සන් කරාම ඒ මගින් සිදුවෙන අයහපත් ප්‍රතිඵල අපි භුක්ති විඳින විට ඒවා ආපසු හැරවීමට හැකියාවක් නැහැ. මේ නිසා තමයි මෙවැනි ප්‍රතිපත්ති නැත්තම් මෙවැනි givisum අත්සන් කිරීමේදී වෙනත් අවස්ථාවන් වලට වඩා පහසුවෙන් ආපසු හැරවීමට හැකි ක්‍රියාමාර්ගවලදීට වඩා ඊටම බරපතල පාරදර්ශක භාවයක් අහෝසි කරන්න. අපි හිතමු ලංකාවේ ඇතුලේ අභ්‍යන්තර ව්‍යවස්ථා සංශෝධනයක් වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒවා රට අභ්‍යන්තරයේ සාකච්ඡාවකින් ඕනෑම අවස්ථාවක වෙනස් කරගන්න පුළුවන්. නමුත් මෙවැනි ද්විපාර්ශ්වීය givisumක් එසේ වෙනස් කිරීම හැකියාවක් නැහැ, පහසුවක් නැහැ. ඉතින් එවැනි තත්වයක් තුල මෙවැනි වගකීම් විරහිත ආකාරයකට මෙවැනි පාරදෘශ්‍ය නොවන ආකාරයට මෙවැනි givisum වලට එළඹීම අතිශය භයානකයි. මම හිතන්නේ සමාජයක් විදිහට
මේ පිළිබඳව මේ මගින් අර කලින් කතා කරපු කතිකේ කිව්වා වගේ මේ පිළිබඳව මේ සම්බන්ධයෙන් ඍජුව බලපෑමට ලක් වෙන පිරිස් පමණක් නෙවෙයි පොදුවේ යම්කිසි ස්වදේශීය ආර්ථිකයක් පිළිබඳව සැලකිලිමත් වෙන සියලු දෙනාම මම හිතන්නේ මෙහි බරපතලකම අවබෝධ කරගත යුතුයි. අපි පැහැදිලිවම ඒ తాවකාලිකව දේශපාලන බලය දරන පිරිස් වලට අපි ඒකහඬින් කිය ප්‍රකාශ කළ යුතුයි කිසිම දේශපාලන ભેදයකින් තොරව ඔබට කිසිසේත්ම ජනවරමක් හෝ අධිකාරී බලයක් ඒකාධිකාරී බලයක් නැහැ මහජනයා වෙනුවෙන් මෙවැනි තීරණ වගකීම් රහිත ආකාරයකට ගන්න. මං හිතන්නේ මෙතන ඉන්න පිරිස් මේ සම්බන්ධව වඩා පැහැදිලි විශේෂඥ අවබෝධයක් තියෙන පිරිස් ඉදිරිපත් කරලා තිබෙනවා මේ පිළිබඳව ඉතාම වැදගත් ප්‍රශ්න. මේ ප්‍රශ්න මගහැර ගොස් මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී අර කලින් කතා කරපු ඒ සාකච්ඡාවට සහභාගී වූ කතිකෙන් කියපු දේවල් සත්‍ය නම් මහාචාර්ය සමන් කැලේගම මහත්මයා සමග කරපු සාකච්ඡා කිව්වා ඒවා ඇත්ත නම් මේක ඉතින් භයානක තත්වයක්. ඒ අයවත් දන්නේ නැහැ මොකක්ද වෙන්න නියමිත කියලා. ඉතින් එවැනි තත්වයක් තුල මම හිතන්නේ අපිට මොන තර්කයක් මත පදනම් වෙලාවත් මෙවැනි givisumකට එකඟතාවයේ පළ කිරීමට හැකියාවක් නැහැ සමාජයක් විදියට. මේ නිසා මම හිතනවා මේ ව්‍යාපාරය ඉතා වැදගත් ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයේ සිටින අයගේ දේශපාලන මතිමතාන්තර කුමක්ද කියන එක වැදගත් නැහැ. මේ ව්‍යාපාරය වැදගත් වෙන්නේ මෙවැනි වගකීම් විරහිත ආර්ථික ප්‍රතිපත්ති නැත්නම් සමාජය සම්බන්ධයෙන් ඉතා බලපෑම් සිදුවෙන අනාගත පරපුර කෙරෙහි රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම දැඩි බලපෑම් වීමට නියමිත මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිතුවක්කාරී ලෙස තීරණ ගැනීමට යම්කිසි ආණ්ඩුවක් කටයුතු කරනවා නම් ඒ අයට ඊටාම වැදගත් සංඥාවක් නිකුත් කිරීම සඳහා මෙවැනි ව්‍යාපාරයක් වැදගත්. ඒ නිසා මේ සංවිධායකයින්ට මගේ ස්තුතිය හිමි වෙනවා. වගේ මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.